ශ්‍රේණියේ ළමයි ගණන් පෙළ පොතේ තුන්වෙනි පාඩම වන පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම පාඩමේ අභ්‍යාස වලට අදාළ පිළිතුරු ටික. 3.1 අභ්‍යාසයේ තියෙනවා සුළු කරන්න කියලා. මේක තියෙන එකතු කරන්න. මම එකතු කරලා පෙන්නන්නම් මේකේ. මේ පැත්තේ හැමතිස්සෙම එකතු කරන්න ගන්නේ දකුණු අත පැත්තේ ඉඳලා වම් පැත්තට එකතු කරන්න ගන්නේ. 4යි 5යි එකතුව 9යි. 9යි 3යි 2යි එකතුව 5යි 59යි. මේකට එන්නේ 2යි 9යි 11න් එක දැම්මා එකක් ඉතුරුයි. 5යි 3යි 8යි 1යි 9යි. ඊට පස්සේ 7යි 5යි 12න් දෙක දැම්මා. ඊට පස්සේ 6යි 4යි 10යි 1යි 11යි. 6යි 2යි 8යි 2යි 5යි 7යි 1යි 3යි 4යි 478යි. 5යි 8යි 13න් 3 දැම්ම එකක් ඉතුරුයි. 4යි 3යි 7යි 1යි 8යි 4යි 3යි 7යි 783. 7යි 8යි 15න් 5 දැම්මා. 9යි 9යි 18යි 18යි 1යි 19යි 5යි 3යි 8යි 1යි 9යි. ඊට පස්සේ 7 වෙනි ගාන 8යි 9යි 17න් 7 දැම්ම එකක් ඉතුරුයි. 2යි 6යි 8යි 1යි 9යි 7යි 4යි 11යි. 8යි 8යි 0.8යි 4යි 3යි 8යි 11න් එක දැම්මා. 4යි 6යි 10යි 1යි 11යි 1යි 2යි 3යි 4යි 3යි 9යි 12න් දෙක දැම්මා එකක් ඉතුරුයි. 8යි 5යි 13යි 13යි 1යි 14යි 7යි 4යි 11යි 1යි 12න් දෙක දැම්මා එකක් ඉතුරුයි. 2යි 1යි 3යි 3242. 5යි 6යි 11න් එක දැම්මා එකක් ඉතුරුයි. 8යි 4යි 12යි 1යි 13යි 9යි 1යි 10න් බිංදුව දැම්ම එකක් ඉතුරුයි. 2යි අර 1යි 3යි 3031. 5යි 9යි 14යි 1යි 15න් 5 දැම්මා එකක් ඉතුරුයි. 8යි 7යි 15යි 15යි 7යි 22යි 22යි 1යි 23න් 3 දැම්මා දෙකක් ඉතුරුයි. ඒ 2යි 3යි 5යි 5යි 6යි 11යි 11යි 1යි 12යි. 9යි 1යි 10යි 1යි 17න් 7 දැම්ම එකක් ඉතුරුයි. 8යි 2යි 10යි 1යි 11න් 1 දැම්ම එකක් ඉතුරුයි. 1යි 1යි 2යි අර 1යි 3යි. මෙතන 1යි. 1317යි. මේවා එකතු කරොත් මේ අග එකට එකතු කරන්නේ 7යි 1යි 7යි 1යි 8යි 2යි 3යි 6යි. පළවෙනි එකට උත්තරේ. ඊට පස්සේ දෙවෙනි එකට 3යි 9යි 12න් දෙක දැම්මා. ඊට පස්සේ 4යි 2යි 6යි 1යි 7යි 72යි. ඔයාලා මේක මෙන්න මේ වගේ උඩින් තියෙන එක වගේ පල්ලෙහාට ලියලා හදන්න ඕනේ. 6යි 7යි 13න් 3 දැම්මා. 7යි 1යි 8යි 8යි 1යි 9යි 2යි 1යි 3යි 393. ඊට පස්සේ 2යි 9යි 11න් 1 දැම්මා. 5යි 8යි 13යි 13යි 1යි 14න් 4 දැම්මා. 3යි 1යි 4යි 1යි 5යි 541. ඊට පස්සේ මම පස්වෙනි ගාන හදන මෙතන 7යි 4යි 11න් 1 දැම්මා. 8යි 5යි 13යි 1යි 14න් 14යි එකක් ඉතුරුයි. 1යි 8යි 9යි 1යි 10න් බිංදුව දැම්ම එකක් ඉතුරුයි. 1යි 2යි 3යි අරකයි 4යි 4041. ඊට පස්සේ මේක මම මෙතන හදන්නම්. මෙන්න මෙතන 5යි 6යි 11න් 1 දැම්මා. 3යි 9යි 12යි 12යි 1යි 13යි 13න් 3 දැම්ම එකක් ඉතුරුයි. 9යි අර ඉතුරු එකයි 10න් බිංදුව දැම්මා. ඊට පස්සේ 1යි 3යි 4යි ඉතුරු එකයි 5යි. ඊට පස්සේ ඊළඟ එක මම මෙන්න මෙතනින් හදන්නම්. ඉතින් හදන්නම් 8යි 4යි 12න් 2 දැම්මා. 5යි 8යි 13යි අර ඉතුරු එකයි 14යි. 4 එකක් ඉතුරුයි. 2යි අර ඉතුරු එකයි 3යි 342. ඊට පස්සේ මේක එකතු කරලා මම මෙතන දාන්නම්. 7යි 5යි 12න් 2 දැම්මා. 9යි අර ඉතුරු එකයි 10යි. ඊට පස්සේ එතනත් ඉතුරු වෙන එකක් 2යි. 202යි.
ඊට පස්සේ මම 9 වෙනි ගාන මෙන්න මෙතන හදන්නම්. 9යි 5යි 14න් 4 දැම්මා. 3යි 7යි 10යි 1යි 11යි 1 දැම්මා. 8යි 1යි 9යි අර ඉතුරු 1යි 10න් බිඳුව දැම්ම එකක් ඉතුරුයි. 2යි ඉතුරු 1යි 3යි 3014. ඊට පස්සේ ඉලක්කම් තුනක් තියෙනවා. මෙන්න මේ 8 වෙනි උඩ තියෙන 8 වෙනි ගාන වගේ පොලිමර වල පල්ලෙහාට ලියා ගන්න ඕනේ ඉස්සෙල්ලාම. ඊට පස්සේ අග තියෙන දකුණු අත පැත්තේ තියෙන ටිකෙන් එකතු කරන්න ගන්න ඕනේ. 7යි 6යි 13යි 1යි 14න් 4 දැම්මා. එකක් ඉතුරුයි. 7යි 3යි 10යි 10යි 8යි 18යි අර ඉතුරු එකයි 19න් 9 දැම්ම එකක් ඉතුරුයි. 1යි 9යි 10යි 10යි 1යි 11යි ඊට පස්සේ මෙතන එකක් තව තියෙනවා 1යි අර ඉතුරු 1යි 2යි 2194. දැන් මෙතන ඉලක්කම් පහේ ඒවා තියෙනවා බලන්න 11389 තියෙනවා 64721 තියෙනවා 657 තියෙනවා. එක ස්ථානය 10 ස්ථානය 100 ස්ථානය 10 ස්ථානය දසදහස් ස්ථානය පිළිවෙලට අපි ලියා ගන්න ඕනේ. එතකොට තමයි අපි ගාන හදන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම මෙතන එකතු කරලා පෙන්නන්නම්. 9යි 1යි 10යි 10යි 7යි 17න් 7 දැම්ම එකක් ඉතුරුයි. 2යි 8යි 10යි 10යි 5යි 15යි 16න් 1 දැම්මා එකක් ඉතුරුයි. 7යි 3යි 10යි 10යි 6යි 16යි ඉතුරුයි. 16යි 6යි 16යි ඊට පස්සේ අරගෙන 17ක් වෙනවා. එකක් ඉතුරුයි ආයෙත් 4යි 1යි 5යි 5යි අර ඉතුරු එකයි 6යි. ඊට පස්සේ 6යි 1යි 7යි. 76767යි. තුන්වෙනි ගාන පාසලක පිරිමි ළමයි 486ක් කියලා අපිට තියෙනවා 486යි. මොන පිරිමි ළමයි 486යිලු. ඊට පස්සේ කියනවා ගැහැණු ළමයි 658ක්ද වේ. 658ක්ද වේ. 658ක් දෙවේ. එම පාසලේ සිටින මුළු ළමයි සංඛ්‍යාව කොපමණද කියලා අහනවා අපෙන්. එතකොට මේ දෙකේ එකතු අපි කරන්න ඕනේ. මෙහෙම ලියලා එකතු කරන්න ඕනේ. 6යි 8යි 14න් 4 දැම්මා. එකක් ඉතුරුයි. ඒක මෙතෙන්ට ගෙනාවා. 8යි 1යි 9යි 9යි 5යි 14න් 4 දැම්මා. ඊට පස්සේ ආයතයක් ඉතුරුයි. ඊට පස්සේ 6යි 4යි 10යි ඊතර ඉතුරු 1යි 11යි. මුළු කීයක් ඉන්නවද මේ පාසලේ? 1144යි කියලා ලියන්න ඕන. මුළු සිසුන් සංඛ්‍යාව 1144යි කියලා ලියන්න ඕනේ. හරි. ඊට පස්සේ තියෙනවා හතරවෙනි ගාන. ඉඩම ගති පොල් ගස් වලින් ජනවාරි මාසයේදී පොල් ගෙඩි 1846ක්ලු. 1846ක්. මාර්තු මාසයේදී පොල් ගෙඩි 1384ක්. කඩලලු. මෙම මාස දෙකේදී කඩන ලද මුළු පොල් ගෙඩි ගණන කීයද? අපි මේක මතක තියාගන්න මේ රචනා ප්‍රශ්නයක් මේ එද්දී ඒ වගේ උත්තරේ දෙන්න ඕනේ අපෙන් අහන ඒවා අපෙන් අහන එකට. දැන් මෙතන තියෙන සිසුන් සංඛ්‍යාවනේ. සිසුන් ගණන 1144 කියලා ලියන්න ඕනේ. ඒතකොට තමයි ලකුණු හම්බෙන්නේ. දැන් මේකෙදි කරන්නේ මුළු පොල් ගෙඩි ගණන කියලා අදාළ එකතුව ලියන්න ඕනේ. හරි. 6යි 4යි 10න් බිඳුව දැම්ම එකක් ඉතුරුයි. 8යි 4යි 12යි 1යි 13න් 3 දැම්මා එකක් ඉතුරුයි. 8යි 3යි 11යි 11යි 1යි 12න් 2 දැම්ම එකක් ඉතුරුයි. 1යි 1යි 2යි අර ඉතුරු එකයි 3යි. 3230යි උත්තරේ. එතකොට මේක ලියන්න ඕනේ මුළු පොල් ගෙඩි ගණන 3230කි කියලා. පස්වෙනි ගානට යනමම සපත්තු නිෂ්පාදනය කරන ආයතනයක ජනවාරි මාසයේදී සපත්තු 1395කලු. ජනවාරි මාසයේදී 1395යි. පෙබරවාරි මාසයේදී 1424යි. මාර්තු මාසයේදී 1737යි. නිෂ්පාදනය කරලලු. මේ අනුව මෙම මාස තුනේදී නිෂ්පාදනය කරන ලද මුළු සපත්තු ගණන කොපමණද? අපි උත්තරේ දෙන්න ඕනේ මේක හදලා ඉවරලා අන්තිමේදීම මුළු සපත්තු ගණන අදාළ එකතුව දාන්න ඕනේ. 5යි 4යි 9යි 7යි 16න් 6 දැම්මා එකක් ඉතුරුයි. 9යි 2යි 11යි 3යි 14යි 1යි 15යි 5 දැම්මා එකක් ඉතුරුයි.
7යි 3යි 10යි 10යි 4යි 14යි 1යි 15න් 5 දැම්මා එකක් ඉතුරුයි 1 ඒවා 3යි අර ඉතුරු 1යි 4යි මුළු සපත්තු ගණන 4556යි. ඊට පස්සේ තියෙනවා 6 වෙනි ගාන ව්‍යාපාරිකයෙකුන නිමල් පළමුවන දිනේදී 810ක්ලු රුපියල් ගණන් තියෙන්නේ. එතකොට රුපියල් වලින් උත්තර දෙන්න ඕනේ 810යි. දෙවෙනි දවසේ 985ක්ලු 985යි. තුන්වෙනි දවසේ 1130යි. තුන්වෙනි දවසේ 1130යි. ආදායම් හම්බෙලා. නිමල් මෙම දින තුනේදී ලැබූ මුළු ආදායම කොපමණද? එකතු කරනවා අපි උත්තරේ දෙන්නේ මුළු ආදායම රුපියල් කියලා උත්තරේ දෙන්න ඕනේ. 5යි මෙතන එකතුව 8යි 1යි 9යි 9යි 3යි 12න් 2 දැම්මා එකක් ඉතුරුයි. ඊට පස්සේ 8යි 9යි 17යි 1යි 18යි 18යි අර ඉතුරු 1යි 19න් 9 දැම්මා එකක් ඉතුරුයි. 1යි අර ඉතුරු 1යි 2යි. 2000 රුපියල් 2925යි. ඊට පස්සේ ඒකේ අන්තිම ගාන 7 වෙනි ගාන කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක සඳුදා දිනයක කිරි බෝතල් 974ක් 74ක්ද අඟහරුවාදා සඳුදාට වඩා කිරි බෝතල් 103ක්ද එකතු කළේ නම් සඳුදා සහ අඟහරුවාදා දින දෙකේදී එකතු වූ මුළු කිරි බෝතල් ප්‍රමාණය කොපමණද? දැන් අපි 974ට 103ක් එකතු කරොත් වැරදි. අපිට මෙතන මේ වඩා කියලා කැලල තියෙනවා. සඳුදාට වඩා. සඳුදාට වඩා කියන සඳුදා කීයක් තියෙනවද? 974ක් තියෙනවා. සෝරි 974ක් තියෙනවා. 974ට අපි එකතු කරන්න ඕනේ 103ක්. එතකොට තමයි අඟහරුවාදා විකිනිච්ච ගාන එන්නේ. 4යි 3යි 7යි මෙතන 7යි 9යි 1යි 10යි. එතකොට අඟහරුවාදා ගණන කිරි බෝතල් 1077යි. එතකොට මේක සඳුදා මේක අඟහරුවාදා. දැන් තමයි මුළු ගාන එන්නේ අපිට. දින දෙකේදී එකතු මුළු ගණන කියලා කිරි බෝතල් ගණන කියලා අපි මේක එකතුව දානවා. 4යි 7යි 11 එක දැම්මා. 7යි 7යි 14යි ඉතුරු 1යි 15න් 5 දැම්මා. 9යි අර ඉතුරු 1යි 10න් බිඳුව දැම්මා. 1යි අර ඉතුරු 1යි 2යි. මුළු කිරි බෝතල් ගණන 2051යි. තියෙන 3යි 2 අභ්‍යාසය. ඒ 3යි 2 අභ්‍යාසයේදී කියන්නේ සුළු කරන්න කියලා තියෙනවා. මේකේ තියෙන අඩු කරන්න. මම මෙතන ලියන්නම් පොඩිවට. 5න් 3ක් අඩු වුණාම 2යි. ඊට පස්සේ 3න් 2ක් අඩු වුණාම 1යි. 8න් 3ක් අඩු වුණාම 5යි. 7න් 5ක් අඩු වුණාම 2යි. 4න් 1ක් අඩු වුණාම 3යි. ඊට පස්සේ තියෙනවා 5න් 1ක් අඩු වුණාම 4යි. 7න් 4ක් අඩු වුණාම 3යි. 9න් 3ක් අඩු වුණාම 6යි. 3න් 2ක් අඩු වුණාම 1යි. 1634යි. ඊට පස්සේ ඊළඟ එක දැන් මෙතන 12නේ තියෙන 12න් 8ක් 4යි. මෙතන තියෙන්නේ 6. 6න් 3ක් 3යි. ඊට පස්සේ 6න් 9ක් අඩු කරන්න බැරි හින්දා 16න් 9ක් අඩු කරාම 7යි. මෙතන තියෙන 6 6න් 2 අඩු කරාම 4යි. 5න් අඩු වුණාම 4යි. 6 වෙනි ගාන 12න් 5ක් අඩු වුණාම 7යි. මෙතන තියෙන්නේ 4 14න් 7 කරාම 7යි. මෙතන තියෙන්නේ 2 2කින් 1 අඩු වුණාම 1යි. 177යි. 14න් 9ක් අඩු වුණාට පස්සේ 5යි. මෙතන තියෙන්නේ 10. 10න් 5ක් අඩු වුණොත් එම 5යි. ඊට පස්සේ මෙතන තියෙන 7 7න් 3ක් අඩු වුණාම 4යි. ඊට පස්සේ 6න් 3ක් අඩු වුණාම 3යි. 50න් 27ක් අඩු වුණාට පස්සේ 23ක් වෙන්න ඕනේ. ඊට පස්සේ 12න් 5ක් 7යි. මෙතන තියෙන්නේ 9. 9න් 3ක් අඩු වුණාට පස්සේ 6යි. 5න් 4ක් අඩු වුණාට පස්සේ 1යි. ඊට පස්සේ 754ක් අඩු වෙනවා. එතකොට එනවා 46ක් එනවා. 46යි. මෙතන තියෙනවා 6න් 3ක් අඩු 3යි.
11න් 4ක් කඩුණාට පස්සේ 7යි. 7න් 5ක් කඩුණාට පස්සේ 2යි. 4න් එකක් කඩුණාට පස්සේ 3යි. 7න් 2 කඩුණාට පස්සේ 5යි. 5327. 11න් 8ක් කඩුණාට පස්සේ 3යි. 3යි. 10යි sorry 10යි නෑ මෙතන තියෙන 9 9 5 කඩුණාට පස්සේ 4යි. මෙතන තියෙනවා 11 11න් 7ක් කඩුණොත් එහෙම 4යි 11න් 7ක් කඩුණොත් 4යි. ඊට පස්සේ 3න් එක කඩුණොත් 2යි 2443යි. ඊට පස්සේ 12න් 6 කඩුණොත් 7යි. 11න් 9ක් කඩුණාට පස්සේ 2යි. ඊට පස්සේ මෙතන තියෙනවා 9 9න් 4ක් කරුණාට පස්සේ 5යි. දෙකෙන් එකක් 1යි 1527යි. 6000න් 2358ක් මෙතන එතකොට 2යි 9න් 5ක් 4යි 9න් 3ක් 6යි. මෙතන තියෙන ඊට පස්සේ 5න් 2ක් කරුණාට පස්සේ 3 3642යි. දෙවෙනි ගාන 782කින් අඩු කරන්න ඕනේ 257ක්. අපි මෙතන පල්හැරලි අඩු කරන්න ඕනේ. 12න් 7ක් අඩු වුණාට පස්සේ 5යි. මෙතන තියෙන්නේ 7. 7න් 5ක් අඩු වුණාට පස්සේ 2යි. 7න් 2ක් අඩු වුණාට පස්සේ 5යි. 14න් 5ක් අඩු වුණාට පස්සේ 9යි. මෙතන තියෙන්නේ 11 11න් 7ක් අඩු වුණාට පස්සේ 4යි. 5න් එකක් නෙමේ 4න් එකක් 3යි. මෙතෙන්ට ගියොත් එම 11න් 8ක් අඩු වුණාට පස්සේ 3යි. 3න් දෙකක් නෙමේ 12න් 5ක් වුණාට පස්සේ 7යි. එතන ඉතුරු 5යි. ඊට පස්සේ තියෙනවා 6න් 9ක් බෑ 16න් 9ක් 7යි. 13න් 8ක් අඩු වුණාට පස්සේ 5යි. මෙතන තියෙන්නේ 1යි. 157යි. මෙතන આવොත් එම 12න් 5ක් 7යි. මෙතන තියෙන්නේ 12 12න් 8ක් 4යි. ඊට පස්සේ මෙතන තියෙන්නේ 5 නෙමේ 4 තියෙන්නේ 14 14න් 7ක් 7යි. මෙතන ඉතුරු 2යි 2747යි. 4000න් 356ක් අඩු කරලා පෙන්නන්නම්. 10න් 6ක් 4යි. 9න් 5ක් 4යි. 9න් 3ක් 6යි. මෙතන 3යි. 3644යි. ඊළඟ ගාන හදන්න කලින් මම පොඩ්ඩක් කියන්නම් මේ ගැන. මම 6 ශ්‍රේණිය ඉඳලා 11 වසර දක්වා පන්ති පවත්වනවා. මෙන්න මේ නම්බර එකට ඔයාලා WhatsApp message එකක් දාන්න. මම මාසෙක වයි කරන රුපියල් 400ක් විතරයි. ශිෂ්‍යයාගේ නම පාසල ශ්‍රේණිය මට WhatsApp message එකක් දාන්න මෙන්න මේ නම්බර එකට 6 ශ්‍රේණිය ඉඳලා 11 ශ්‍රේණිය දක්වා මම පන්ති පවත්වනවා. තුන්වෙනි ප්‍රශ්නය මෙතන තියෙනවා පොල්ගෙඩි 475ක් රැගෙන ගිය නිමල් ඉන් පොල්ගෙඩි 297ක් විකුණලා 475න් 297ක් අපි අඩු කරන්න ඕනේ. 475න් අඩු කරනවා 297ක්. 15න් 7ක් අඩු වුණාට පස්සේ 8යි. මෙතන තියෙන්නේ 7 නෙමේ 16. 16න් 9ක් අඩු වුණාම 7යි. 3ෙන් 2ක් අඩු වුණාම 1යි. එතකොට ඉතිරි පොල් ගෙඩි ගණන 178යි කියලා ඔයාලා ලියන්න ඕනේ. හතරවෙනි එක මම කරොත් රැස්වීමකට සහභාගී වූ 300කින් 192ක් පිරිමියා කට්ටියලු. එතකොට අහනවා අපේ ගැහැණු කට්ටිය කොච්චරක් හිටියද කියලා. එතකොට අපි කරන්නේ 300 ගන්නවා 300න් අඩු කරනවා පිරිමි කට්ටිය වෙච්ච 192. ඔන්න අඩු කරනවා. 10න් දෙකක් අඩු වුණාට පස්සේ 8යි.
9න් 9ක් බිඳුවයි දෙකෙන් එකක් එකයි. එතකොට ඔයාලා ලියන්න ඕනේ මෙහෙම ගැහැණු සිටි sorry ගැහැණු ගැහැණු ගණන 108යි කියලා ලියන්න ඕනේ. පස්වෙනි එක කර්මාන්ත ශාලාවක 2013 වර්ෂයේදී මෝටර් රථ 1000 කීයක් තිබිලා තියෙනවද? 1450ක් තිබිලා තියෙනවා. 1450ක් තිබිලා තියෙනවා. අපිට කියනවා 2014 දී 2307ක් 2325 නිෂ්පාදනය කරලලු. 2013 වර්ෂයට වඩා 2014 වර්ෂයේදී කොපමණ මෝටර රථ ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා තියෙනවද කියලා අහනවා. එතකොට අපි මේකට වඩා මේක 2013ලු මේක 2013 මේක 2014 අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ 2014 වර්ෂයේදී නිෂ්පාදනය කරපු ගාන 2013 වර්ෂයට වඩා කොච්චරක්ද කියලා අහන්නේ. එතකොට අපි මොකද කරන්නේ? මෙන්න මේ 2014 ගානෙන් 2013 ගාන අඩු කරන්න ඕනේ. 2325 අඩු කරනවා 1450. පහෙන් බිඳුවක් අඩු වුණාම 5යි 12න් 5ක් 7යි 12න් 4ක් 8යි මෙතන එතකොට 875යි. එතකොට අපි ලියන්න ඕනේ මෙහෙම උත්තරේ 2013 වර්ෂයට වඩා 2014 වර්ෂයේදී මෝටර් රථ 875ක් නිෂ්පාදනය කර ඇත කියලා ලියන්න ඕන උත්තරේ. එතකොට තමයි ලකුණු හම්බෙන්නේ ඔයාලට. 6 වෙනි ගාන කරොත් එම හේෂාන් එයාගේ තාත්තගෙන් 325ක් ඉල්ලගෙන තින රුපියල් අම්මගෙන් ඉල්ලගෙන තිනවලු 430ක් එම මුදල් වලින් 149ක සෙරෙප්පු කුට්ටමක්ද 225කට රුපියල් 225ක පොතක්ද අරගන්නලු. ඔහු ළඟ ඇති ඉතිරි මුදල කොහොමද කියලා අහන්නේ. කොච්චරයිද? එතකොට අපි ඉස්සෙල්ලාම 325න් අපිට ඕනනම් ඉස්සෙල්ලාම අඩු කරන්න පුළුවන් මෙහෙම කරන්න පුළුවන්. 325 එකතු කරන්න පුළුවන් 430ට. 430ට. එතකොට එනවා 5යි 2යි 3යි 5යි 7යි 3යි 4යි 7යි. ඒකෙන් අපි ඉස්සල්ලාම අඩු කරනවා 149 සිරෙප්පු කුට්ටම. 15න් 9ක් අඩු වුණාම 6යි 4න් 4ක් බිඳුවයි මෙතන තියෙනවා 7න් එකක් 6යි. එතකොට ඉතුරු කීයද? රුපියල් 606යි. ඒ 606නුත් අපි අඩු කරන්න ඕන කොච්චරද? පොතක් අරගන්නු රුපියල් 225කට. 225කට ගත්තනම් අපි ඒකත් අඩු කරන්න ඕනේ. ඉතුරු ගාණෙන් අඩු කරන්නේ. 6න් 5ක් 1යි 10න් 2ක් අඩු වුණාට පස්සේ 8යි 5න් 2ක් අඩු වුණාට පස්සේ 3යි. එතකොට උත්තරේ ලියන්න ඕනේ ඉතිරි මුදල රුපියල් 381යි කියලා. දැන් තියෙන්නේ 3යි 3 අභ්‍යාසය. ඒකේ තියෙන ಗುಣ කරන්න 4 වරක් 3 12යි 4ක් 3 21යි 8 වරක් බිංදුව බිංදුවයි 9 වරක් 6 54යි. ඊට පස්සේ තියෙනවා දෙවරක් 3 6යි 3 වරක් 4 වරක් 3 12යි. ඊට පස්සේ දෙවරක් 4 8යි දෙවරක් 4 8යි එකරක් 4 4යි 488යි. ඊට පස්සේ 78 7න් ගුණ කරාම 4ක් 8 56න් 6 දැම්ම 5ක් ඉතුරුයි. 4ක් 7 49යි 5යි 54යි. 546යි 96 ගුණ කරන්න ඕන 9න්
9 වරක් 6 54න් 4 දැම්ම 5ක් ඉතුරුයි. 9 වරක් 9 81යි. 81යි 5යි 86යි. 864යි. තියෙන 3.4 අභ්‍යාසය. ඒක තියෙන ළමයි හිස්තැන් සම්පූර්ණ කරන්න පළවෙනි එක. මේවා ගුණ කරන්න තියෙන්නේ. 13 10න් ගුණ කරාම 130යි. 130යි. 54 10න් ගුණ කරාම 54යි 0.3යි. ඊට පස්සේ ඊළඟ එක 430 දැන් 430 උත්තරය වෙලා තියෙන්නේ අපිට 40න් ගුණ කරන්න දෙන හිස්තැන පුරවන්න. ඒතකොට 10න් ගුණ කරාම තමයි ඒ උත්තරේ එන්නේ. ඊට පස්සේ 100න් ගුණ කරලා තියෙනවා උත්තරේ 2900 වෙලා තියෙනවා. මෙතන එන්නේ 29. 1700 10න් ගුණ කරාම තමයි 17000 වෙන්නේ. 72 100න් ගුණ කරාම 7200. 7200. 39 100න් ගුණ කරාම 3900. 3900. 67 100න් ගුණ කරාම තමයි 6700 එන්නේ. 2450 100න් ගුණ කරාම එන්නේ 2450යි 0.2යි. මේ කියන්නේ 2,45,000. 40,000 ඇවිල්ලා තියෙන උත්තරේ එතන 1000 තියෙනවා. එතකොට මෙතෙන්ට එන්නේ 40. 40 1000න් ගුණ කරාම 40,000යි. ඊට පස්සේ තියෙනවා මෙතන ගුණ කරන්න. මේක ගුණ කරන්න මෙහිමයි. දකුණු අත්ත පැත්තේ ඉඳලා ගන්නෙ. 3 වරක් 2 6යි. මෙතෙන් එනවා 6. ඊට පස්සේ 3 වරක් 2 6 3 වරක් 5 15යි. හරි ඒක හරිනේ. 1 වරක් 2 2යි. මෙතන එන්නේ 2. එතකොට 6යි 0යි 6යි එකතුව 5යි 2යි මෙතන එකතුව 7 එනවා. එතකොට 676යි. ඊට පස්සේ මෙතන තියෙන ඊළඟ එක 70ට 24න් ගුණ කරන්න තියෙන්නේ 4 වරක් 8 4 වරක් 8 32න් 2 දැම්මා 4 වරක් 3ක් ඉතුරුයි 4 වරක් 7 28යි 28යි 3යි 31යි දෙවරක් 8 16න් 6 දැම්මා දෙවරක් 7 14යි 1යි 15යි මෙතන තියෙනවා මෙතනට එනවා 2 මෙතෙන්ට එනවා 7 මෙතෙන්ට එනවා 8 මෙතෙන්ට එනවා 1872යි උත්තරේ. එතකොට මෙතෙන්ට එනවා හරියට ගන්නට එනවා ඔයාලා හිස්තැන පුරව ගන්න ඕනේ මෙතන. මේ හිස්තැන මම සම්පූර්ණයෙන් මේ කරා. මේ තියෙන්නේ ඒක. ඊට පස්සේ 136 32 ගුණ කරාම දෙවරක් 6 12න් 2 දැම්මා. එකක් ඉතුරුයි. දෙවරක් 13 26යි 1යි 27යි. 272 මෙන්න මෙතෙන්ට එන්නේ. ඊට පස්සේ ගුණ කරනවා 3. 3 වරක් 6 18න් 8 දැම්ම එකක් ඉතුරුයි. 3 වරක් 3 9යි අර එකයි 10යි බිංදුව දැම්මා. 3 වරක් 1 3යි අර එකයි 4යි. 408යි. මෙතෙන්ට බිංදුව ඇවිල්ලා තියෙනවා. මෙතන එතකොට මොකක්ද තියෙන්නේ? 2.02යි 7යි 8යි 15යි 5 දැම්මා. 2යි අර ඉතුරු එකයි 3යි වෙන 4යි. කරන්න කියන එක තුන්වෙනි එක මේක තියෙන්නේ 64 20කින් ගුණ කරන්න තියෙන්නේ එක් වරක් 4 4යි එක් වරක් 6 6යි මෙතෙන් හැම වෙලේම බිංදුව දා ගන්නවා ඊට පස්සේ දෙවරක් 4 8යි දෙවරක් 6 12යි එකතු කරනවා 4යි 14යි මෙතන 2යි 1යි 3යි 1344යි පළවෙනි එකට දෙවෙනි ගුණ කරනවා 59 ගුණ කරනවා 63න් 63න් ගුණ කරද්දී මෙතන ගුණ කිරීමේ ලකුණ දාන්න ඕනේ. 3 වරක් 9 27න් 7 දැම්මා දෙකක් ඉතුරුයි. 3 වරක් 5 15යි 2යි 17යි. 6 වරක් මෙතන ඉස්සලා බිංදුව දාගත්තා. 6 වරක් 9 54න් 4 දැම්මා 5ක් ඉතුරුයි. 6 වරක් 5 30යි 5යි 35යි. මේ ටික එකතු කරනවා 7යි 7යි 4යි 11යි 1 දැම්ම එකක් ඉතුරුයි 6යි 1යි 5යි 1යි 6යි 1යි 7යි. මෙතන 3යි. 3717යි. ඊට පස්සේ මම ගන්නවා
76 ගුණ කරනවා තුන්වෙනි එක 76 ගුණ කරනවා 54න් 54න් 4 වරක් 6 24න් 4 දැම්මා දෙකක් ඉතුරුයි 4 වරක් 7 28යි 2යි 30යි 5 වරක් 6 30න් බිඳුව මෙතන ඉස්සෙල්ලා බිඳුව දාගන්නවා 5 වරක් 6 30න් බිඳුව දැම්ම 3ක් ඉතුරුයි 3ක් ඉතුරුයි 5 වරක් 7 35යි 3යි 38යි එකතු කරනවා 4යි මෙතන බිඳුවයි 8යි 3යි 11න් එක දැම්මා 3යි අර ඉතුරු එකයි 4යි 4104 ඊට පස්සේ ගන්නවා ඊළඟ එක 82 82 ගුණ කරනවා 45න් 82 45න් ගුණ කරනවා 5 දෙක 10න් බිඳුව දැම්මා එකක් ඉතුරුයි 5 8 41යි 41යි 4 වරක් 2 8යි ඉස්සෙල්ලා මෙතන බිඳුව දා ගන්න ඕනේ මේකෙලින් 4 වරක් 2 8යි 4 වරක් 8 32යි 32යි එකතු වෙනවා මෙතන බිඳුවයි 9යි 6යි 3යි 3690 82 45න් ගුණ කරා ඊට පස්සේ අපි තියෙනවා 125 125 ගුණ කරන්න ඕනේ 32කින්. එතකොට දෙවරක් 5 10න් බිඳුව දැම්ම දෙවරක් 12 24යි 1යි 25යි 250යි මෙතන බිඳුව දාගත්තා. තුන් වරක් 5 15න් 5 දැම්මා. තුන් වරක් 12 36යි 36යි 1යි 37යි 37යි. එතකොට එනවා උත්තරේ මෙතන බිඳුවයි මෙතන 10 10යි 9යි 1යි 10යි ඊට පස්සේ 3යි මෙතන 1යි 4යි 4000යි. ඊට පස්සේ අන්තිම එක තමයි 248 248 70න් ගුණ කරන්න ඕනේ. බිඳුවෙන් ඕනම සංඛ්‍යාවක් ගුණ කරද්දී බිඳුවමයි. 7න් ගුණ කරනවා 4ක් 8 56න් 6 දැම්මා 5ක් ඉතුරුයි. 4ක් 4 28යි 5යි 33න් 3 දැම්මා 3ක් ඉතුරුයි. 4ක් 2 14යි 3යි 17යි. 1736යි බිඳුවයි. ඒ කියන්නේ 17360යි උත්තරේ. 348 ගුණ කරන්න ඕනේ 25න්. ඔන්න මම මෙතන ලියන්නම්. 348 ගුණ කිරීම 25 25 5 8 40න් බිඳුව දැම්ම 4ක් ඉතුරුයි 5 4 20යි 4යි 24යි දෙකක් ඉතුරුයි 5 3 15යි 2යි 17යි ඊට පස්සේ දෙවරක් 48 වෙනවා 96ක් දෙවරක් 3 6යි එතකොට මෙතෙන්ට එනවා එකතු මෙතන බිඳුව ගන්නවා ඉස්සෙල්ලා මෙතන බිඳුවයි මෙතන 6යි 4යි 10යි බිඳුව දැම්මා ඊට පස්සේ අන්න 7යි 9යි 16යි 1යි 17න් 7 දැම්මා 6 1යි 7යි 1යි 8යි 8යි 8700 පළවෙනි 7 වෙනි එකට ඊට පස්සේ තියෙනවා 515 515 ගුණ කරන්න ඕනේ 36න් 6 වරක් 5 30න් බිඳුව දැම්ම 3ක් ඉතුරුයි 6 වරක් 1 6යි 3යි 9යි 6 වරක් 5 30යි 3090යි 6න් ගුණ කරාම මෙතෙන්ට බිඳුව දාගත්තා 3 වරක් 15 45යි 3 වරක් 5 15යි දැන් එකතු කරන්න තියෙන්නේ බිඳුවයි මෙතන 14න් 4යි මෙතන 4යි අර ඉතුරු 1යි 5යි 3යි 15යි 18යි 18540යි ඊට පස්සේ තියෙනවා පිලා ගාන 47 805න් ගුණ කරන එක. අපිට මේක අනිත් පැත්තට ලියා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ 807 805 47න් ගුණ කරත් හරියි. 805 47න් ගුණ කරත් හරියි. 4ක් 5 35යි. 4ක් 8 sorry 4ක් 8 56යි. 4 වරක් 5 20යි. 4 වරක් 8 32යි. මෙතන 5 තියෙනවා. මෙතන 3 තියෙනවා. මෙතන 8
මෙතන 7, මෙතන 3. 37යි 835. ඊට පස්සේ මෙතන තියෙනවා 2015 ගුණ කරන්න ඕනේ 36යි. 6 වරක් 15 වෙනවා 90ක්. එතකොට 6 වරක් බිංදුව බිංදුවමයි. 6 වරක් 2 12යි. 12000යි. මෙතන බිංදුවක් ගත්තා. 3 වරක් 15 45යි. 3 වරක් බිංදුව බිංදුවයි. 3 වරක් 2 6යි. ඊට එකතු කරනවා. මෙතනින් මම වෙන් කරන්න මේ ටික. මෙතන බිංදුව 9 5යි 14න් 4යි. මෙතන 4යි 1යි 5යි. මෙතන 2යි 7යි. 72000 72540යි 2015 30ෙන් ගුණ කරාම ඊට පස්සේ ගුණ කරනවා 5115 ගුණ කරන්න ඕනේ 29න් 9 වරක් 5 45න් 5යි 4ක් ඉතුරුයි 9 වරක් 1 9යි 4යි 13න් 3 දැම්මා එකක් ඉතුරුයි 9 වරක් 1 9යි අර 1යි 10යි එකක් ඉතුරුයි 9 වරක් 5 45යි 1යි 46යි ඊට පස්සේ බිංදුව දාගන්නවා මෙතෙන්ට දෙවරක් 115 230යි 230යි දෙවරක් 5 10යි මෙතන 5 මෙතන 3 3 8 4 1 හරි ඊට පස්සේ තියෙනවා 3042 3042 ගුණ කරන්න ඕනේ 42කින් දෙවරක් 2 4යි දෙවරක් 4 8යි දෙවරක් බිංදුව බිංදුවයි දෙවරක් 3 6යි 4ෙන් ගුණ කරන්න කලින් මෙතන බිංදුවක් දා ගන්නවා 4 වරක් 2 8යි 4 වරක් 4 16යි 4 වරක් 3 12යි මෙතන 4යි මෙතන 8 8යි 16න් 6 දැම්ම මෙතන 6යි 1යි 7යි එතකොට මෙතන 6 තියෙනවා මෙතන 6යි 1යි 7යි 13 137764යි ඊට පස්සේ තියෙනවා මම මෙතනම ලියන්න මේ හරිය 4004 ගුණ කරන්න ඕනේ 73න් 4 වරක් 3 12යි 4 වරක් බිංදුව බිංදුවයි 4 වරක් 3 12යි 4 බිංදුවක් දැම්ම මෙතෙන්ට 4ක් 4 28යි 4ක් බිංදුව බිංදුවයි 4ක් 4 28යි මෙතන 2 මෙතන 9 මෙතන 9 ඊට පස්සේ මෙතන 2 2 9 2 292292යි 292292යි මෙන්න මේකට උත්තරේ ඊට පස්සේ මම මේක ලියනවා මම මේ හරියෙන් 60යි 29 ගුණ කරන්න ඕනේ 86න් 6 වරක් 9 54න් 4යි 5ක් ඉතුරුයි 6 වරක් 2 12යි 12යි 5යි 17යි 6 වරක් 6 36යි 8 වරක් 9 72කින් 2 දැම්ම 7ක් ඉතුරුයි 8 වරක් 2 16යි 16යි 1යි 16යි 7යි 23යි 8 වරක් 6 48යි මෙතෙන් බිංදුවක් දා ගන්න ඕනේ ඊට පස්සේ එකතු කරන්න බලන්න 4යි 9යි 4යි මෙතන එකතු 8යි මෙතන එකතු 11යි 5යි 518494යි ළමයි ශාලාවක එක් පෙළක පුටු 57 බැගින් 35ක් ඇත. පේලි 35ක් තියෙනවා. ඒ කියන්නේ පුටු 57ක් තියෙනවලු. පේලි ඒ වගේ එක පෙළක 57ක් තියෙනවා. ඒ වගේ පේලි 35ක් තියෙනවලු. හරි. එතකොට පුටු සංඛ්‍යාව අහන්නේ ಗುಣ කරන එක අහන්නේ.
පස්වරක් 35න් 5 දැම්ම 3ක් ඉතුරුයි. පස්වරක් 5 25යි 3යි 28යි. බලන්න ආයෙත් පස්වරක් 35න් 5 දැම්මා 3ක් ඉතුරුයි. පස්වරක් 5 25යි 25යි මේ තුනට එකතු කරනවා 28යි. 3 වරක් 7 ඊට කලින් මෙතන බිඳුව දාගත්තා. 3ක් 7 21කින් එක දැම්මා 2ක් ඉතුරුයි. 3 වරක් 5 15යි 15යි 2යි 17යි. මේක එකතු කරනවා 5යි 9යි 9යි 1යි. එතකොට එනවා ශාලාවේ ඇති පුටු සංඛ්‍යාව කියලා මෙන්න මෙහෙම ලියන්න ඕන. 1995ක් තියෙනවා. සහල් මල්ලක මිල රුපියල් 1225ක් වේ. එබඳු සහල් මලු 75ක මිල කොපමණද? සහල් මල්ලක මිල රුපියල් 1225යි. ඒ වගේ 75ක් තියෙනවලු. ඒ වගේ ඔක්කොගම මිල අහනවා. රුපියල් වලින් දෙන්න ඕනේ අපි. පස්සරක් 5 25න් 5 දැම්මා 2ක් ඉතුරුයි. පස්සරක් 2 10යි 2යි 12න් 2 දැම්මා 1ක් ඉතුරුයි. පස්සරක් 2 10යි අර 1යි කීයද පස්සරක් 2 10යි 1යි 11න් 1 දැම්මා 1ක් ඉතුරුයි. පස්සරක් 1 5යි අර 1යි 6යි. හතරක් මේ හතරක් දාන කලින් මෙතන බිඳුව දාගත්තා. හතරක් 5 35න් 5 දැම්මා 3ක් ඉතුරුයි. හතරක් 2 14යි 14යි 3යි 17න් 7 දැම්මා එකක් ඉතුරුයි. එකක් ඉතුරුයි. හතරක් 2 14යි අර 1යි 15යි. හතරක් 1 7යි 1යි 8යි. එතකොට මිල වෙනවා කීයද? 5යි 7යි මෙතන ඇවිල්ලා 8යි මෙතන 1යි 9යි. රුපියල් 91875ක් කියලා උත්තරේ එන්න ඕනේ. බස් එකේ පාසල් බස් එක ගමන් කරන්න පුළුවන් ශිෂ්‍යයෝ ගන්න 55යි. බස් එක යන්න පුළුවන් 55යිලු. ඒ වගේ බස් රථ 6ක ගමන් කරන්න පුළුවන් උපරිම සිසුන් ගණන අහනවා. 6න් ගුණ කරනවා. 6 වරක් 5 30න් බිඳුව දැම 3ක් විතරයි. 6 වරක් 5 30යි. මේ 3යි 33යි. 330ක් සිසුන් ගණන 330යි කියලා එන්න ඕනේ. සිසුන් ගණන 330යි. ඊට පස්සේ 7 වෙනි එක අන්තිම එක ශිෂ්‍යයෙක් ඉන්නවලු. මේ ශිෂ්‍යයාට අපිට ඕනලු කීයක්ද? ආ, මෙයාට පොත් 8ක් ඕනලු. 1යි 2යි 3යි 4යි 5යි 7යි 8යි කියලා 8ක් ඕනලු. 8යි. මේකේ මිල 48යිලු. එකක මිල. එකක මිල 48යි නම් 8ක මිල හොයන්න මේක ගුණ කරන්න ඕනේ. හරි. ඊට පස්සේ දැන් පන්තියේ එක්කෙනෙක් ගෙන මේක පන්තියේ මේ වගේ 35 දෙනෙක් ඉන්නවලු. එතකොට මොකද කරන්නේ? 8 48න් ගුණ කරලා 48 35න් ගුණ කරන්න ඕනේ. අපි ඉස්සරහම 8 48න් ගුණ කරමු. 48 තියෙනවා 8 වරක් 8 64න් 4 දැම්ම 6ක් ඉතුරුයි. 8 වරක් 4 32යි 6යි 38යි. 360 384 ගුණ කරන්න ඕනේ 35. දැන් බලමු. එතකොට එනවා මෙන්න මේ මුළු මුදල එන්නේ. මුළු මුදල එන්නේ. රුපියල් වලින් එන්නේ. 5වරක් 4 20න් බිඳුවයි 2ක් ඉතුරුයි. 5වරක් 8 42යි 2යි 42කින් 2 දැම්ම 4ක් ඉතුරුයි. 5වරක් 3 15යි 15යි 4යි 19යි. 3වරක් 4 12න් 2 දැම්මා. 3වරක් 8 24යි 24යි 1යි 3වරක් 4 12න් 2 දැම්මා. 3වරක් 8 24න් 24යි අර 1යි 25න් 5 දැම්ම 2ක් ඉතුරුයි. 3වරක් 3 9යි 9යි 2යි 11යි. එකතු කරනවා 0යි 4යි 14යි මෙතන 3යි 1යි 1යි. රුපියල් 13440යි මුල මුදල.